අද මෙඩිසිනා ආයතනයට විශේෂ දවසක් අපි මේ කතා කරන්නේ මෙඩිසිනා යුනිවර්සිටි එකේ මෙඩිසිනා ඕල්ටර්නටිවා ඕපන් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ හෙඩ් ඔෆිස් එකේ ඉඳලා අපි තමයි නෝර්ත් ඇමරිකාවල ඇස්ටකා විශ්වවිද්‍යාලයේ බ්‍රාන්ච් කැම්පස් එක හැටියට ලංකාවේ ක්‍රියා කරා. දැන් අපේ අධ්‍යාපන කටයුතු මෙතෙක් දුරට කරගෙන ආපු ඒ වෙලාවේදී අපි හුඟක් කිට්ටුවෙන් සම්බන්ධ වෙලා වැඩ කළා සිටි ලයින් කැම්පස් එකත් එක්ක. ඒකේ චෙයාර්මන් මිස්ටර් තිලකරත්න තමයි මාත් එක්ක මේ අවස්ථාවේදී වඩලා ඉන්නේ. සිටිලයින් කැම්පස් එකත් එක්ක අපි ගෙනිච්ච ඩිප්ලෝමා පාඨමාලා ඒගොල්ල කරගෙන යන පාඨමාලා ඒවැ විශාල බ්‍රාන්චස් ගානක් තියෙනවා ලංකාවේ. ඒවත් තුලින් ළමයි එවලා ඒ පිළිගත් පාඨමාලාවලට අනුව කටයුතු කරන වැඩ තමයි මෙතෙක් අපි කරගෙන ආවේ. ඒතර අපි මේ වගේ අවස්ථා ගණනාවක් සපෝට් කළා ඒගොල්ලන්ට තව ධෛර්යමත් කළා අපි කටයුතු කරගෙන ආවා. දැන් විශේෂ අවස්ථාවකට අපි පැමිණලා ඉන්නවා. සිටි ලයින් එකෙනුත් බ්‍රාන්චස් 25ක් පත් කරලා තියෙනවා ඒගොල්ල රට ඇතුලේ. ඒකම අපි මේ අවස්ථාවේදී මිස්ටර් තිලකරත්නත් එක්ක අද ගිවිසුම් ගත වුණා බ්‍රාන්ච් කැම්පස් එකක් හැටියට සිටි ලයින් එක පත් කරන්න නුවර කැප්පෙටිපොළ කැම්පස් හැටියට විශේෂ වැඩ කටයුතු ගණනාවක් ප්ලෑන් කරලා තියෙන ඉදිරියට ගෙනියන්න. දැන්ට ඉන්න ළමයිට විශේෂ අවස්ථාවක් හම්බ වෙනවා එතන ඉගෙන ගන්න. ඒ පහසුකම් ඒ අනුව ඒ පාඨමාලා ඉගෙනගෙන ඒ අංශය ඒ බ්‍රාන්ච් කැම්පස් එකත් අපි හුඟක් අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉස්සරහට දියුණු කරගෙන යනවා. මම හිතනවා මේ ගත්ත පියවරෙන් අපි ඉදිරියට සිටි කැම්පස් එකටයි අපේ ආයතන වලටයි විශේෂයෙන් ළමයි දහස් ගාණක් උගන්වලා ඒ අයගේ අනාගතය දීප්තිමත් කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. මහාචාර්යතුමන් ප්‍රකාශ කර පරිදි සිටිලයින් යූත් කැම්පස් ආයතනය දිවයින පුරා ශාඛා 25ක් පුරාවට හෙද ඩිප්ලෝමා පාඨමාලාවක් අපි වසර 16ක් පුරාවට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි 2024 වසරේ තමයි මෙඩිසිනා ඕල්ටර්නටිව් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපේ රටේ වෘත්තීය පුහුණුවක් අවශ්‍ය දරුවන් වෙනුවෙන් ප්‍රමිතිගත සහ ගුණාත්මක වෘත්තීය පුහුණුවක් ලබා දීම තුළින් දරුවන්ගේ රැකියා සිහිනය සැබෑ කරන්න අපි 2024 මාර්තු මාසයේ තමයි ගිවිසුම් ගත වෙන්නේ. ඇමරිකාවේ ඇස්ටිකා කියන යුනිවර්සිටි එක ලෝකේ රටවල් 25ක් පුරා ව්‍යාප්ත වෙලා තියෙන. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ලියාපදිංචි විශ්වවිද්‍යාලයක් විදිහටත් එහි ශාඛාව වන මෙඩිසිනා ඕල්ටර්නටිව් ආයතනයත් එක්ක අපි අත්වල බැඳ ගන්නවා 2024 වසරේ හෙද ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා. අපි මේ ඇවිල්ලා ඉන්නේ 2025 මැයි මාසෙට. ඉතින් අපි අවුරුද්දක් වගේ කෙටි කාලයක් තුලදී වැඩ කොටස ගොඩක් ඉෂ්ට සිද්ධ කරා. එහි ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම අපේ ඉල්ලීම පරිදි මෙඩිසිනා ඕල්ටර්නටිව් ආයතනයේ ශාඛාවක් මම හිතන්නේ වසර 63ක් මෙඩිසිනා ආයතනයේ ඉතිහාසගත ආයතනයක් ජාතික හා ජාත්‍යන්තර වෘත්තීය පුහුණු නිර්මාණ රාශියක් ඉදිරිපත් කරලා ලෝකයේ ඉහළින්ම ඉන්න කැම්පස් එක්ක ගනුදෙනු කරන ආයතනයක් විදිහට අපේ ඉල්ලීම පිළි අරගෙන අපිට මහනුවර වෙන ශාඛාවක් ඇස්ටිකා එකේ බ්‍රාන්ච් කැම්පස් එකක් වගේම මෙඩිසිනා ඕල්ටර්නටිව් ආයතනයේ බ්‍රාන්ච් කැම්පස් එකක් විදිහට අද දවසේ කන්ද උඩ රට අරගෙන යන්න අපට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකට මම ගොඩක් සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ තියෙන වෘත්තීය අවශ්‍යතාවය තියෙන කට්ටියට. මොකද ලෝකේ රැකියාවන් කියන කට්ටියට තියෙන අවස්ථාව අඩුයි. වෘත්තීය පුහුණුව තියෙන කට්ටියගේ ජීවිත සාර්ථක කරගන්න ලොකු ගමන් මගකට යන්න පුළුවන් නිසාවෙන්ම අපිට මෙහි ශාඛාවක් අද මහනුවරට රැගෙන යන්න ලැබුණා. ඒක මම ලැබපු ලොකුම ජයග්‍රහණයක් අපේ ජීවිතේ එක්කම සිටිලයින් යූත් කැම්පස් එක ලැබපු ලොකුම ජයග්‍රහණයක්. ඉතින් මහාචාර්ය ලක්ෂ්මන් මధుරසිංහ මැතිතුමා කියු පරිදි අපි ඉදිරියේදී ලංකාවේ රැකියා විරහිත තරුණ ප්‍රජාව එක් කරගෙන ඔවුන්ට ගුණාත්මක පාඨමාලාවක් එක්ක ජාතික සහ ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය පුහුණුවක් නිර්මාණය කරලා ඔවුන්ට හොඳ ජීවන රටාවක් සකස් කරගන්න අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප වර්ධනය කරන්න සිටිලයින් යූත් කැම්පස් ආයතනය මෙඩිසිනා ඕල්ටර්නටිව් ආයතනයේ ශාඛාවක් විදිහට මහනුවර කන්ද උඩ රට ඉඳලා මුළු දිවයින පුරාම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ලංකාවේ අධ්‍යාපනය නිම කරලා රැකියාවක් අපේක්ෂිතව ඉන්න සියලුම තරුණ ප්‍රජාවට පාඨමාලා රාශියක් අපි ඒවා ඉදිරියේදී ඔබ වෙත දැනුම් දෙනවා. ජාතික සහ ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් සමග විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව අනුමත විශ්වවිද්‍යාලයක් විසින් පිරිනමන ඇස්ටිකා යුනිවර්සිටි කියන එක සහතිකයක් සමගින් රැකියා අවස්ථා සඳහා යොමු කරන වැඩ පිළිවෙලක් තමයි සිටිලයින් යූත් කැම්පස් ආයතනයේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තියත් එක්ක අපි අද සිට ශාඛාවේ ආරම්භ කටයුතු සිද්ධ කරනවා. එහි අද ගිවිසුම තමයි අත්සන් කරේ. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව වෙනුවෙන් අපට ලබා දීම සම්බන්ධව මහාචාර්ය ලක්ෂ්මන් මැතිතුමාටත් ඒකම අපේ රොෂාන් මැතිතුමාටත් අධ්‍යක්ෂතුමන්ටත් හේතුව අපි මේ වසරක් වගේ ටික කාලයක් තුල සිටිලයින් යූත් කැම්පස් ආයතන ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ කියන්නේ
වසර 50 60 ගානක් පරණ ඕපන් යුනිවර්සිටි එකක ශාඛාවක් ආරම්භ කරනවා කියන එක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට මේ කෙටි කාලයක් තුල මාව සහ සිටිලන් යූත් කැම්පස් ආයතනය විශ්වාස කරලා අපට ශාඛාවක් ලබා දීම. ඒ එක්ක මේ ශාඛාව ඉතාමත් ප්‍රමිතිගත සහ හොඳ ගුණාත්මක භාවයෙන් පවත්වාගෙන යන්නත් විශේෂයෙන්ම මහාචාර්යතුමන්ගේ ආශිර්වාදයේ අනුදැනුම අරගෙන ලංකාවේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ දැවැන්ත පෙරලියක් 2026 ඉෂ්ට කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.